අද PNS එකේ ගෞරවනීය සේවකයන් කීප දෙනෙක් එක්ක අපි දියවරුන්ගේ දිනය එහෙම නැත්නම් ෆාදර්ස් ඩේ ගැන ප්‍රශ්න කීපයක් අහන්නයි සූදානම් වෙන්නේ. ඒගොල්ලන්ගේ මතකය පොඩ්ඩක් අවදි කරන්නයි හදන්නේ. මුලින්ම වාතක ඉන්නේ ඒ ආයතනයේම ගෞරවනීය සේවකෙක් විශ්වා අයිවන්. පොඩි කාලේ හැදුනේ කොහෙද? මම හැදෙන්නේ අයියේ නුවර. එතකොට එන අප්පච්චි කියන ඇත්තේ. ඔව් හරියටම හරි. ඔයාගේ ජීවිතේ වාට ඉස්සල්ලාම ටැග් එකක් දුන්නේ මොකද්ද කියලා මතකද? මම පුංචි මට මතක විදිහට 2-3 වගේ වසරවල් වලදී සාමාන්‍යයෙන් අඩි 2ක් විතර වගේ දිග අඩි 1මාරක් විතර වගේ පළල එකක් ලොකු ප්ලේන් එකක්. ඒ වෙලේ අප්පච්චි කිව්වා අපේ අප්පෝ ඕක ගන්න බෑ ගණන් වැඩි. ඇත්තටම ආර්ථිකයක දරා ගන්න බැරි ගාණක් ඒ කාලේ ඉතින් ඒ ගාණ කියන්නේ ඇත්තටම අපේ තත්ත්වයේ හැටියට ලොකු ගාණක්. මම අදටත් කල්පනා කරනවා ඉතින් එයා කොහොමද ඒක ගෙනාවේ මොකක්ද කරේ කියන එක. සාමාන්‍යයෙන් එයාගේ පුරුද්දක් තිබ්බහම කිසි දෙයක් ඉල්ලපු වෙලාවට දීලා නැහැ. හැබැයි කොයි වෙලේ හරි කොහොම හරි ඒක මගේ අතට හම්බ වෙලා තියෙනවා. තාත්තා කෙනෙක්ගේ ආදරේ මට කොහොමද ලැබෙන්න ඕන කියන එක හිතෙන්න පටන් ගන්නේ කොයි කාලෙද? පුංචි කාලේ ඇත්තටම ලොකුවටම තිබ්බා. මොකද එයා ගෙදර එනකන් එයාට ෆ්‍රී එකක් වෙනකම් මම බලන් හිටියා. කියන්නේ අපි දෙන එකට ෆිල්ම් බලනවා. අපි දෙන සින්දු දාගෙන නටනවා. අර එහෙම ලොකු සම්බන්ධයක් තිබ්බා අපි දෙන්න අතරේ. ඊට පස්සේ අර කාලෙත් එක්ක පොඩි දුරස් වීම ටිකක් තිබ්බා. එයාට කියන්න ඕන දේ අම්මා හරහා කියන කාලයක්. අර පර්මිෂන් එක මොකක් හරි දෙයකට අම්මට කිව්වහම අම්මා එයාට කතා කරලා ෂේප් කරලා පර්මිෂන් එක අරන් දෙන කාලයක්. ඔන්න ඔය කාලේ මට පොඩ්ඩක් නිකන් අර එයාගෙන් ටිකක් බැකින් එකක් තිබ්බනම් හොඳයි. අර යාගේ වචනකින් හරියන සපෝට් එක තියෙන එක හොඳයි කියන එක සාමාන්‍ය මට අවුරුදු 19 20 21 වගේ කාලෙදී ටිකක් තදර දැනෙන්න ගත්තා. ඔයා කවදා හරි තාත්තට කොතැනක හරි ආදරේ කියලා තියෙනවා. තාත්තේ මම ආට ආදරේ. තන්නේ නැතුව ඇති. ආදරේ අම්මට කියලා තියෙනවා. අම්මට ආදරේ කියලා තියෙනවා. ඔව් සාමාන්‍යයෙන් ගෙදරින් එළියට එද්දී වැඳලා කිස් එකක් දීලා ආදරේ කියනවා. නමුත් එයත් මම ඇත්තට මගේ මතක ඇති කාලෙක නෑ කියන මං හිතන්නේ නැතුව ඇති. ඒ වශයෙන් මං කියලා නැතුව ඇති. ඔය වාගේ දුරකථනේ තාත්තගේ ෆෝන් නම්බර එක තියෙනව නේද? ඔව්. අපි කෝල් එකක් ගමු. අපි බලාපොරොත්තු නොවන දෙයක් වෙන්නත් පුළුවන්. හෙලෝ අපච්චි. මේ ආදරේ මේ මං වාට ආදරේ. අපච්චි මමත් ඔයාට ආදරේ. කොහෙද? අපච්චි මන් දෙනවා. අප්පච්චි පුතාට ආදරේ කියලා තියෙනවනේ. ඔයාට මතකද පුතාට එහෙම ආදරේ කියව දවස මතකද? පුතාට ඉතින් එහෙමයි. පුතාලදී සැම්වෙලියම් මං ඉතින් ආදරේ කියලා කියනවා. එයාගේ වැඩවල තියා මේ දෙමාපියන් කලකට වෙලාවල් වලදී එහෙම වචනෙන් කියලා දෙනවද? හිතෙන් ආදරේ කියලා මං ප්‍රාර්ථනා කරලා තියෙන්නේ එහෙමද? කියලා නෑනේ. අද තමයි කිව්වේ. හරි කමන්නේ. බොහොම ස්තුතියි මේ ඔන්න අද විශ්වට වාට ආදරේ කියන්න ඕන කිව්වා. ඒක තමයි අපි අරන් දුන්නේ. ඔන්න එහෙනම් කතා කරලා ඉවර කරන්නකෝ අප්පච්චිත් එක්කම. හරි අප්පච්චි එහෙනම් මේ මම තියන්න. පුතේ. හරි බුසන්නයි. අවසන්යි. ඔය තමයි විශ්වගේ ෆාදර්ස් ඩේ. තාත්තා ආදරේ කියලා දෙනවලු. හැබැයි හඬින් නෙවෙයිනේ. මට සමහර අවස්ථාවල අම්මා කියලා තියෙනවා. ඒ කියන්නේ අප්පච්චි මෙහෙම හිතනවා දැන් ඔයා ගැන සතුටුයි කියලා. ඒ වුණාට එයා මේ යා හිතින් කියපුවා තමයි කයි ඉතින් කියපුවමයි ඔළුවෙන් කියලා කියන්නේ. අද කිව්වනේ. අද කිව්වා. දැන් වයස කීයද? මට අවුරුදු 26යි. 26 දී අප්පච්චිගෙන් ආදරේ අහගත්තා. වචනෙන්ම ඒ විශ්ව PNS ආයතනයේට බොහොම ආඩම්බරයක් ගෙන දෙන එහිම සේවය කරන රාජකාරී කරන තරුණෙක් අවුරුදු 26ක. ඒ තමයි අද අපි මේ විශේෂ වැඩසටහනේදී ඉස්සල්ලාම තමන්ගේ තාත්තට අප්පච්චිට ඒ අප්පච්චි ගැන අප්පච්චිගේ ආදරේ ගැන කතා කරන්න එකතු වෙච්ච එක. බොහොම ස්තුතියි ආවට. ආදරණීය පියවරු ගැන PNS රස මතක. තාත්තේ මං ඔයාට ආදරේ.